of the city. මොහොතක් නැවතිලා මේ වීඩියෝ පටේ නරපමුද? Looks like the Belarusian takes it. Fantastic race from her with that early nosebleed she's had. She looks around, she knows she's got it, grits her teeth just that little bit further, and now is the European champion, Volha Mazur. ජීවිතේ හුඟක් දේවල් අපි අත්හැර ගන්නවා ඒ දේවල් වල තියෙන දුෂ්කරතා හින්දා. හැබැයි පසු කාලීනව අපි ටිකක් හිතලා බැලුවාම අනේ තව උත්සාහ කළා නම් ඒක දිනන්න අපිට පුළුවන් නේද කියලා අපි හිතනවා. ඉතින් අපි අද කතා කරන්නේ ඒ වගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු ඒ සියල්ල පසකලා ජීවිතේ ජයග්‍රහණය කරපු ශූරියක් ගැන. ඇය ඇත්තටම ධාවන ශූරියක්. බෙලරුසියානු ධාවන ශූරී වොල්හා මැක්සරෝනියා ගැන තමයි අද අපි කතා කරන්නේ. ඇය 2018 යුරෝපීය ශූරතා මැඩතන් තරඟාවලිය පටන් අරගෙන මිනිත්තු 30කට පස්සේ ලේ වැగిරෙන නාසයේකි බොහෝ පීඩා වින්දා. ඇගේ නාසයෙන් ගලා ගිය ලේ මූණ පුරා විසිරී ගියා. ඇය දිගටම දිව ගියා. නතර වුණේම නැහැ. නිදහසට කරුණක් කියන්නේ නැතුව පටන් ගත්තු දේ ඉවර කරන්නයි ඇයට වුණේ. හරියටම නිමාව අසලදී වැරදි හැරීමකුත් තිබුණා. ඇය ආපෞසු සටන් කර රන් පදක්කම දිනාගත්තා. ඒ 2.26ක තරඟ අවසානයක් සමග. අනුශූරියට වැඩිය තප්පර කීපයක් ඉදිරියෙන් හිටියා. ඇය දැඩි මානසික ඒකාග්‍රතාවය හා අදිෂ්ඨානය මේ හරහා මුළු ලෝවටම ප්‍රදර්ශනය කළා. මේ හැම දෙයකින්ම ඇය ප්‍රදර්ශනය කරපු මානසික ඒකාග්‍රතාවය, අදිෂ්ඨානය, නොසැලෙන උත්සාහය ඒ හැම දෙයක්ම අපි ගාව තියනවාද? මොකටක් හිතමු. ජීවිතේ ලෙඩක් ආවහම අපි දුක් වෙනවද? ජීවිතේ අතාරිනවද? හැබැයි ඇය මේ කිසි දෙයක් අතාරින්නේ නැහැ. දිනුම් කණුවටම ගියා.